ඔන්න මම වොයිස් කරලා දාන පළවෙනි වීඩියෝ එක තමයි මේක. අද පොය දවසනේ. ඉතින් ඒක නිසා අපි අපේ මෙතු බබා එක්ක පොඩ්ඩක් එළියට ගියා. එයා හැමදාම ඉතින් ගෙදරම ඉන්න නිසා අපි ආවද පොඩ්ඩක් එළියට යන්න ගියා. මායි හස්බන්ඩ් එක්ක මෙතු බබා ගියේ පාන්දර කින්රෝ බීච් හොටෙල් එකේ තියෙන කිඩ්ස් ප්ලේ ඒරියා එකට. එතන එන්ට්‍රන්ස් එක රුපියල් 100යි. චූටි බබායි තව එක්කෙනෙක්ටයි ඇතුළට යන්න පුළුවන්. අද ඉතින් කට්ටිය ගොඩක් ගියේ නෑ. ඒක නිසා අපි දෙන්නම ගියා ඇතුළට. සෙනඟ අද පොය දවසක් වුණත් සෙනඟ එච්චර ගොඩක් ඉඳියේ නැහැ. අපි ඉතින් යාගෙන් බලලා තෝරලා යාගෙන් එහෙම මොහොතට කැමතියි. එයා පෙන්නුවේ මෙන්න මේ ට්‍රේන් එක තමයි. අපි මුලින් යාව ඒක නැග්ගුවා. එතන තව තිබ්බා සෙල්ලම් කරන්න ලස්සන සෙල්ලම් බඩු. එයා ඉතින් ඉල්ලුවේ මේක. එහෙනම් අපි මෙයාට ඒක අරන් දුන්නා. මේ එකක විනාඩි 3ක් 4ක් වගේ යන්න පුළුවන්. එකක් රුපියල් 100යි උනේ. චූටි අයට වෙනම තියෙනවා, ලොකු අයට වෙනම තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දේ ඉඳන් අවුරුදු 5 වෙනකන්, ළඟට 5 ඉඳන් 10 වෙනකන් එහෙම. මේ ටික ප්ලේ ඒරියා එකක්. ඒක අතන එන්ට්‍රන්ස් එකෙන් ටිකට් එක රුපියල් 100ට අරගෙන ඕන කෙනෙක්ට චූටි බබාලට 5 ඉඳන් 10 වෙනකන් ඔයාලට සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් අපේ මෙතුත් හරි ආසයි මෙතෙන්ට එන්න හැමදාම. අපිට එක්කන් එන්නත් බැහැනේ. අපිට ෆ්‍රී ටයිම් එකක් තිබ්බොත් අපි ඇත්ත එක්ක මෙතෙන්ට එනවා සෙල්ලම් කරන්න. යාට නිදහසේ ලස්සනට දුවලා කරලා ඇවිදලා එයාට හිතෙන විදිහට සෙල්ලම් කරන්න පුළුවන්. එයා ගොඩක් මාස මෙන්න මෙතන මේ බෝල්ස් තියෙන තැනට එතන බෝල් වීසි කරනවා, ආයෙත් දානවා. කලර්ස් එයාට තෝරන්න පුළුවන්. එයාට හරි ෆනී වැඩක් වුණා ඒක. මෙතන තියෙනවා ළමයින්ට ආසයි දෙන විදිහට ඒගොල්ලෝ ලස්සනට. එයාට මේකෙත් යන්න ඕන කියලා කිව්වම අපි දැම්මා. පිස්සු දාන්නේ. අනේ උනාට ඒකට බය වුණා. ඊට පස්සේ අනන්නත් ඒකින්ද අපි ඉක්මනට ඉක්මන යාව අයින් කරගත්තා. ආයෙ ගියා ඊට පස්සේ මෙතන සෙල්ලම් කරන්න ඕනි කියලා. බෝල් උඩ පෙරලි දඟල. එයා හස්බන්ඩ් කතා කරනවා ගෙදර යන්න කියලා. එයා තවත් දඟල ඉන්නවා. එන්න කිව්වට එන්නෙම නෑ පොඩ්ඩක්. එයා දඟලලා ඉන්නම තමයි බලන්නේ. එයාත් ඉතින් හැමදාම තනියෙන් ඉන්නේ. ඊට පස්සේ අපි ආව බොහොම අමාරුවෙන් අරගෙන ඇවිල්ලා එයා අල චිප්ස් එකක් ඕන කිව්වා. දැන් ඔය අල චිප්ස් එක අරන් දීලා කන්න හදනකොට කියන සැරයිලු. සෝස් දැම්මනේ සෝසි. එයා හෙමිට එක කන ගමන් ඉතින් අපි දැන් ගෙදර එන්න තමයි හදන්නේ. මොකද අපි ගියේ හවස නිසා දැන් අපි ගෙදර යනවා. එහෙනම් බා